සුබෝදෑසනක්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාදම දවසක්. පොරබදින්නෙක් වෙන්න. ප්‍රේම සහෝදර සහෝදරිය, ඔබේ මගේ යාඥාවන්ට පිළිතුරු නැති වෙනකොට, අපි ඇදහිල්ලෙන් ඉන්න දේ, අපි විශ්වාස කරන දේ අපිට වෙන්නේ නැති වෙනකොට, අපි බලාපොරොත්තු වෙන දේවල් වෙන්නේ නැති වෙනකොට, අපේ ජීවිතවල යම් යහපත් දේවල් නොවි අයහපත් දේවල් වෙන්නට ගන්නකොට බොහෝ අයගේ ජීවිත පසුබට වෙනවා. යාඥාව අතහරිනවා. දෙවියන් වහන්සේ කෙරෙහි තියෙන විශ්වාසය අතහැරලා දෙවියන් වහන්සේවත් අතහැරලා දාන අවස්ථා අපි දැකලා තියෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා අපි පොරබදන්න වෙන එක. ගීතාවලිය පුරාවටම අපිට දකින්නට තිබෙන දේ තමයි ඇයි කියලා අහන ප්‍රශ්නය. ඇයි ආශිර්වාදේ පරක්කු? ඇයි මට මෙහෙම වෙන්නේ? මේ වගේ බොහෝ අත්දැකීම්, බොහෝ වේදනාවන් ගීතාවලිය පුරාවටම ගීතිකා කරුවන් විසින් දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. ඇයි මම හිතපු දේ වුණේ නැත්තේ? ඇයි මට පීඩාව? ඇයි මම තාම නිදහස් වුනේ නැත්තේ? මේක දෙවියන් වහන්සේත් එක්ක කරන පොර බැදීමක්. මේක ප්‍රශ්න කිරීමක්. මේක අයහපත් ප්‍රශ්න කිරීමක් නෙමෙයි, මේක යහපත් ප්‍රශ්න කිරීමක්. ඔබ මම යාඥා නොකර ඇදහිල්ලෙන් වැටිලා යනවට වැඩිය දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න කරන එක වැදගත්. ඒ තුල තිබෙනවා අපි තවමත් විශ්වාසයෙන් ඉන්නවා දෙවියන් වහන්සේ ගැන. අපේ දේ ඉෂ්ට වුණේ නැතත්, අපි බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නැතත්, අපේ ජීවිතය අයහපතට පෙරලා වුණත් අපි දෙවියන් වහන්සේගෙන් අහනවා නම් ඇයි කියලා, එතන අපි තවමත් දෙවියන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා කියන එක දෙවියන් වහන්සේ දකිනවා. ඉතින් ගීතාවලිය පුරාවටම මේ ඇයි කියන ප්‍රශ්නය දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන් අහලා තියෙනවා. ඉතින් දෙවියන් වහන්සේ ඒ සියල්ලට උත්තර දුන්න ආකාරය අපි බයිබලයේ පුරාවට දකිනවා. ඉතින් ස්වාමින් වහන්සේ මේ වෙලාවේ ඔබේ ජීවිතයේ යමක් ඔබ බලන් හිටිත් ඒක නොලැබිලා තියෙනවා නම් ඔබ අහන්න දෙවියන් වහන්සේගෙන් ඇයි. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරන, දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. නමුත් මේ මොහොතේ ඒ ආශිර්වාදය ලැබිලා නැති නම් තාම ඔබ අහන්න දෙවියන් වහන්සේගෙන් ඇයි. ඒ තුල ඔබ කියනවා මම තවමත් දෙවියන් වහන්සේ දිහා බලාගෙන. අපි දෙවියන් වහන්සේට පණිවිඩයක් දෙනවා. මම තවමත් ඔබ වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. ඒක දකින දෙවියන් වහන්සේ ඔබට නිසැකවම ආශිර්වාද කරනවා. අපි දකිනවා උත්පත්ති පොතේ 32 වෙනි පරිච්ඡේදයේ යාකෝබ්තුමා දෙවියන් වහන්සේත් එක්ක පොරබදිනවා. 32:26 වෙනි පදේ කියනවා, උන්වහන්සේ කතා කොට පහන් වෙන බැවින් මා යන්ට හැරපන්නයි කීසේක. ඔහුද ඔබ මට ආශිර්වාද කළොත් මිස නැත්නම් යන්ට නොහරිනි කීය. මෙතනදී අපි දකිනවා යාකෝබ්තුමා දෙවියන් වහන්සේට යන්නට දෙන්නේ නැහැ ආශිර්වාද කරනකම්. ඔබ අතාරින්න එපා යාඥාව. අතාරින්න එපා ආශිර්වාදය. අතාරින්න එපා ඔබේ බලාපොරොත්තුව. අහන්න දෙවියන් වහන්සේගෙන් ඇයි. පොරබදින උන්වහන්සේත් එක්ක යාකෝබ්තුමා ජයගත්තා වගේම ස්වාමීන් වහන්සේ ඔබටත් මටත් ජය දෙනවා. ඔබට ජේසු පිහිටයි.